සුබ දවසක් ඔයාලට. අද අපි මේ හදන්න යන හෝම් පේජ් එක. මේ කම්පැනි එකේ හෝම් පේජ් එක හදද්දී අපිට මුලින්ම පෙන්නන URL එකේ අපේ ලෝගෝ එක පෙන්නනවා. ලෝගෝ එක තමයි මේ තියෙන්නේ. හෙඩර් එකේ ලෝගෝ එක තමයි මේ තියෙන්නේ. ලෝගෝ එකයි හෝම් කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි now මේ පේජ් එකේ now buy එකට යනවා. now buy එකේ අපිට තියෙනවා කම්පැනි එකේ නම තියෙනවා. කම්පැනි එකේ ලෝගෝ එක තියෙනවා. ඊට පස්සේ හෝම් තියෙනවා, contact තියෙනවා, about us තියෙනවා. my profile කියන්නේ අපි ගන්න බඩුත් එක්ක අපේ ප්‍රොෆයිල් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා ඒක ඔක්කොම පෙන්වන විස්තර. ඊට පස්සේ my products කියන්නේ අපි මේකෙන් ගන්න add to cart ගහලා ගන්න products ටික තමයි මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ search engine එකක් තියෙනවා. search bar එක. ඊට පස්සේ ආයි තියෙනවා අපේ මේ තියෙන කාඩ්ස් වල. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට්ස් තියෙන කාඩ් තියෙන මේ තියෙන්නේ. එතකොට මේකේ අපි ප්‍රොඩක්ට් එකේ පොට් ඉමේජ් එක දාලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ නම, ප්‍රොඩක්ට් එකේ ඊට පස්සේ ප්‍රයිස් එක, ප්‍රොඩක්ට් එක අවේලබල් කොච්චර ප්‍රමාණයකින්ද කියලා පෙන්නලා තියෙනවා. ඊළඟට බටන් දෙකක් තියෙනවා. buy now add cart කියලා. buy now කියන්නේ අපි දැන් ඒ ප්‍රොඩක්ට් එක විතරක් නම් ගන්න. buy now කිව්වම අපේ පර්චස් ගන්න පුළුවන් පේජ් එකට යනවා. නැත්තම් add to cart කියලා ගැව්වට පස්සේ ඔක්කොම ලිස්ට් එකක් අරගෙන තමයි මේ පේජ් එකට යන්නේ. ඊට පස්සේ මේකේ ප්‍රොඩක්ට්ස් 6ක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේකේ ෆුටර් එක. ෆුටර් එක අපිට තියෙන්නේ මේ ෆුටර් එකේ මුලින්ම පෙන්නන අපේ කම්පැනි එකේ ලෝගෝ එකයි කම්පැනි එකේ නමයි. ඊට පස්සේ ප්‍රොඩක්ට්ස් වල පෙන්නනවා ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප්ස්, ඉලෙක්ට්‍රොනික අයිටම්ස්, යූස්ෆුල් ලින්ක්ස් කියන්නේ අපි දැන් අපි කියමුකෝ මේකේ become an affiliate කියලා දව මේක ක්ලික් කරාම අපිට යන්න පුළුවන්. ඊට පස්සේ shipping rate එක අපිට බලන්න පුළුවන්. help එකක් ගන්නවා නම් ඒක කොහොමද කරන්නේ කියලා බලන්න පුළුවන්. contact us කියන්නේ අපි අපේ මේ contact කරගන්න විදිය තියෙනවා. එතකොට අපිට මේකේ contact කරගන්න විදිය කියන්නේ අපේ තියෙන ඇඩ්‍රස් එක තමයි අපේ ඒ කියන්නේ කම්පැනි එක තියෙන ඇඩ්‍රස් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන Gmail එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ land phone number එක. ඊට පස්සේ මේ තියෙන්නේ WhatsApp ඒ කියන්නේ normal number එක. ඒ වගේ අපිට මේ වගේ විස්තර තව ඇඩ් කරගන්න පුළුවන්. මේකට අපිට ඕන තරම් කස්ටමයිස් කරලා අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. අනික මේ බෑග්ග්‍රවුන්ඩ් එක උනත් අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. තව මේකට කර්සර් එකක් ඒ වගේ අපිට ඕන දෙයක් ඇඩ් කර ගන්න පුළුවන්. ඉමේජ් එකක් තව ඒ වගේ ලස්සන අපිට මේක ඕන විදිහකට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් කෝඩ් එක පැත්තට. කෝඩ් එකේ මුලින්ම තියෙන්නේ අපිට අර මුලින්ම තියෙන අපි ටයිටල් එක දාලා තියෙන හෝම් කියලා. හෝම් කියන්නේ අර අපි මේ උඩ හෝම් කියලා පෙන්නන්නේ එතන ළඟ ලෝගෝ එක පෙන්නන්නේ මේ එතන ළඟ අයිකන් එක පෙන්නන්නේ මෙන්න මේ ලින්ක් එකකින්. මේකෙන් තමයි අයිකන් එක පෙන්නන්නේ. ඊට පස්සේ අපි ලින්ක් කරලා තියෙනවා styles.css එකයි bootstrap එකයි. අනික අපි තව ලින්ක් කරලා තියෙනවා script.js එකයි ස්ක්‍රිප්ට් එක තමයි JS එකයි. ආයෙත් තව ස්ක්‍රිප්ට් එකක් ඇඩ් කරලා තියෙනවා bundle min JS කියලා. ඒ කියන්නේ bootstrap එකේ. ඊට පස්සේ අපිට මේකට තව අපි මේකට ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ style.css එකේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක එතකොට වැටලා තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි කෙලින්ම මේ ඉමේජ් එකක් ඇඩ් කරලා තියෙනවා. එතකොට ඒක තමයි මේ පිටිපස්සේ පෙන්නන බෑග්ග්‍රවුන්ඩ් එක. අපිට මේකට කැමති ඉමේජ් එකක් ඇඩ් කර ගන්න පුළුවන්. ඕන විදිහට කස්ටමයිස් කරලා ලස්සන කරලා අපිට ඇඩ් කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට දාලා තියෙනවා තව නව්බා එක. නව්බා එක තමයි මේ තියෙන්නේ. පේජ් එකේ මුලින්ම තියෙන නව්බා එක. නව්බා එක තමයි මේ තියෙන්නේ. නව්බා එකේ කෝඩ් එක. එතකොට නව්බා එකේ මුලින්ම අපි දාලා තියෙන්නේ ටෙක්සෝන් එකයි. ටෙක්සෝන් කියලා දාලා දෙනවා. ඊට පස්සේ අපි අයිකන් එක දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඉමේජ් එකක් විදිහට තමයි ඒක දාලා තියෙන්නේ. ඊට පස්සේ දාලා තියෙනවා හෝම් එක. හෝම් එක කියන්නේ ඒ කියන්නේ මේ නැව්බා එකේ තියෙන හෝම්, about us, contact, my profile ඒ ඔක්කොම තමයි මේ තියෙන්නේ.
my products ඒ වගේ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ search engine එක වෙනම home class එකක් දාලා div එකක් දාලා තමයි අල්ලගෙන ඒක තමයි එහෙම තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ බටන් එක දීලා තියෙන්නේ primary. ඒ කියන්නේ search button එක primary දීලා තියෙනවා. අපිට දාගන්න පුළුවන් ඕන success දාගන්න පුළුවන්, boring දාගන්න පුළුවන්, danger දාගන්න පුළුවන්, dark කියලා දාගන්නත් පුළුවන්. අපිට ඒ ඕන පාටකට අනුව අපිට හදාගන්න පුළුවන්. ඒක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා තින්නේ කාඩ් වලට. කාඩ් වල අපි ඒක මේක කරලා තින්නේ රෝස් වලින්. රෝස් වලට එතකොට අපි දීලා තියෙනවා ස්ටයිල් එක විදියට රෙම් 20ක් දීලා තියෙනවා විත් එක. ඊට පස්සේ ඉමේජ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ Samsung Galaxy A8 Pro කියන්නේ ඒ කියන්නේ මේ ෆොටෝ එක. ෆොටෝ එක තමයි අර රෙම් එකක් විදියට දීලා අර පික්චර් එකක් විදියට දීලා තිබ්බේ. ඊට පස්සේ මේ මේ නම තමයි අර පෙන්නන්නේ මේ මෙතන මේ කාඩ් ටෙක්ස්ට් එකෙන්. ඊට පස්සේ මේ දීලා තියෙන්නේ ප්‍රයිස් එක. ඊට පස්සේ ස්පෑන් එකක් ඇඩ් කරලා දීලා තියෙනවා in stock available කියලා. ආයෙත් ස්පෑන් එකක් දාලා තියෙනවා. අපිට කොච්චර ප්‍රමාණයකින් available වෙලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ බටන් එකක් තියෙනවා buy now කියලා. ඊට පස්සේ ආයෙ බටන් එකක් තියෙනවා add to cart කියලා. අපිට මේ ඒ දෙකත් අපි පාර දෙකකින් දීලා තියෙන සක්සස් එකයි බෝරින් එකයි කියලා. ඊට පස්සේ ඒ වගේ අපි 6ක් ඇඩ් කරලා තියෙනවා මේකට. ඊට පස්සේ තමයි ෆුටර් එකට ගිහලා තියෙන්නේ. ෆුටර් එකේ තියෙන්නේ ෆුටර් එකේ කලර් එක දීලා තියෙන්නේ ඩාර්ක්. ඊට පස්සේ ටෙක්ස්ට් එකේ පාර දීලා තියෙන්නේ white. ඊට පස්සේ දාලා දෙන්නේ ෆුටර් එකේ name එකයි ඉමේජ් එක කියන්නේ මේ දෙන්නේ අර logo එක. logo එකයි තමයි මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ ෆුටර් එකේ මේ තියෙන අර ප්‍රොඩක්ට්ස් ටික පෙන්වන විදිය ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප්ස්, ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කියලා අර ෆුටර් එකේ පෙන්වන්නේ. මෙන්න මේ විදිය තමයි ඒ හදලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේම අනිත් පැත්තේ තියෙනවා useful links කියලා become an artificial shipping rates help contact us කියලා. ඒ ටිකක් තමයි අර මේකේ තියෙන්නේ. මේ සයිට් එකේ තියෙන දේ තමයි මේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ හදලා තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අන්තිම ටික තමයි contact us ඊට පස්සේ address එක, email එක, phone numbers දෙක. ඒ තමයි මේ තියෙන්නේ මේ ටික තමයි ඒ හදලා තියෙන්නේ. ඊට පස්සේ copyright කියන්නේ අර copyright link එක තමයි මේ තියෙන්නේ. මේ copyright link එක clear මේ ක්‍රියේට් කරලා තියෙන දේ තමයි මේ තියෙන්නේ. මේ copyright link එක මෙහෙම ක්ලික් කරාම අපිට ඕනේ අපේ කම්පැනි එකේ ආයෙ page එකට navigate වෙනවා. first page එකටම. ඊට පස්සේ තමයි ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක ඕන විදිහට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති විදිහට මේක හදලා අපිට ඕන ගාමක් දීලා කම්පැනි එකක් දීලා අපිට මේක ඕන විදිහට කස්ටමයිස් කර ගන්න පුළුවන්. තව මේකේ ෆුටර් එක අඩු කර ගන්නත් පුළුවන් සයිස් එක. ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ.